වෙල්කම් මගේ YouTube channel එක හැමෝටම. අද මම ගේන්නේ මොකද්ද මේ CICD pipeline කියන එක ගැන. හරි. අපි කලින් වීඩියෝස් වලදී කතා කරා කොහොමද වෙබ්සයිට් එක බිල්ඩ් කරන්නේ, වෙබ්සයිට් එක ක්‍රියේට් කරන්නේ, ඒක කොහොමද ඩිප්ලොයිමන්ට් එකට ගේන්නේ, ඒක කොහොමද ඩොමේන් එක සෙට් කරන වගේ දේවල් මම කලින් වීඩියෝස් වලදී කතා කරා. ඒ වීඩියෝස් බලුවේ නැත්නම් මම පින් කරලා තියෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් ටික බලන්න. හරි. අද අපි කතා කරන්නේ මොකද්ද මේ CICD pipeline කියන්නේ මොකද්ද කියන එක ගැන. හරි. මම CICD pipeline එක ගැන normally කිව්වොත් එහෙම ඇත්තටම CICD pipeline එක කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයාලා දැන් මේ වෙනකොටත් දන්නවා GitHub එකේ තියෙනවා branches. ඔයාලට branches use කරලා පුළුවන්. ඔයාලා කවදාවත් develop කරන් යද්දී ඔයාලා මොකද්ද කරන්නේ? ඔයාලා එකම branch එකේ නෙමෙයි වැඩ කරන්නේ. ඔයාලා contributor වැඩ කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මොකද ඔයා branches කීප එක divide කරගන්නවා. ඒ divide කරගෙන branches through තමයි ඔයාගේ implementations කරන්නේ. as example මට කියන්න පුළුවන් අපිට තියෙන main branch එක ඊට පස්සේ අපි development branch එකක් ගන්නවා. ඊට පස්සේ ඔයාලගේ team members ලගේ current branches තියෙනවා. මගේ branch එකේ මම දනිරු කියන branch එකක් තියෙනවා කියලා හිතුවා. හරි. අපි මොකක් හරි production level එක ගැන අපි දැන් කලින් කතා කරා deploy කරන විදිහ. එතකොට production කරන් යද්දී අපි මගේ branch එකට තමයි මුලින්ම code එකක් commit කරන්නේ. හරි. මගේ branch එකට තමයි මුලින්ම code එකක් commit කරන්නේ. මේ ඔයාලට පේන විදිහට මගේ branch එක මුලින්ම code එකක් commit කරලා ඒක මම manually test කරලා බලන්න ඕනේ. ඇත්තටම build වෙනවද නැත්නම් කිසි error freeද? එහෙමනම් මොකද්ද කරන්නේ? error free නම් මම error free ද කියලා check කරලා එහෙනම් මම manually test කරලා තමයි deployment එකට දාන්නේ. ඒ කියන්නේ මගේ branch එකකින් test කරලා ඒක development එකට දාලා අපි production ගිහලා තියෙන main branch එක නම් ආන්ගේ main branch එකට commit කරලා PR එකක් දාන්නේ අන්තිමේට. හැබැයි මේක අපි manually කරන්න ඕනේ. එතන මේ manually කරද්දී අපි හැම වෙලෙම මොකක් හරි changes කරද්දී මොකද වෙන්නේ? අපි already changes කර ඉන්නවා. ඒ කියන්නේ අපි හැම වෙලෙම manually testing manually build මේ production fail වෙනවද කියලා හැම වෙලෙම කර ඉන්නවා. මේකට example එකක් නෙමෙයි. මේකට solution එකක් විදිහට තමයි CICD pipeline කියන එක තියෙන්නේ. එතකොට මෙතන CICD pipeline වලින් කරන්නේ ඔයා අර manually කරපු දේ මේ pipeline through automated වෙනවා. ඒ කියන්නේ ඔයා code එක write කරලා පස්සේ ඒක automated න build වෙලා build එක success නම් මොකද්ද කරන්නේ? ඒක production එකට යනවා. ඒ කියන්නේ ඒ වැඩේ ලීසි නේද? ඔයා නිකන් හිතන්න ඔයා manually code එකක් edit කරනවා. ඒ code එක ඊට පස්සේ manually test කරලා manually build කරලා අන්තිමේදී production එකට දානවා. ඒක කරද්දිත් ඔයාලට bug එකක් අහුවෙන්නේ නැත්නම් production එකේදී fail වෙනවා. හැබැයි මේ විදිහට pipeline එක clear තිබ්බොත් තියෙන benefit එක තමයි ඔයා branch එකට දානවත් එක්කම එයා automated වෙලා එයා check කරලා එයා deployment production level එකට deployment එක ගෙනියනවා. හරි. අද මම කතා කරන්නේ කොහොමද මේ pipeline එකක් create කරගන්නේ? කොහොමද pipeline එක වගේ code එක set කරන්නේ? කොහොමද GitHub එක use කරගෙන ඔයා pipeline එකක් පළවෙනි වගේ pipeline එක ලියන්නේ කොහොමද කියන එක ගැන. හරි. මෙතනදී ඔයාලට පේනවා ඔයා CICD pipeline එකක් use කරාට පස්සේ ඔයාට මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ වගේ දේවල් ටිකක්. ඒ කියන්නේ ඔයා CICD pipeline එකකට පස්සේ එයා automatically plan කරන්න පුළුවන්, develop කරන්න පුළුවන්, build කරන්න, auto build වෙන්න පුළුවන්, testing, deployment සහ operate කියන මේ හැමදේම pipeline එක through ඔයාලට කරගන්න පුළුවන්. හරි. මම දැන් හිතනවා ඔයාලට CICD pipeline ගැන rough idea එකක් ආවා කියලා. හරි. දැන් අපි move වෙන්න කලින් මම පොඩ්ඩකට යනවා GitHub එකට මගේ. හරි. ඔයාලට පේනවාද මගේ GitHub එකට ගියාට පස්සේ දැන් ඔයාලා තියෙන ප්‍රශ්න තමයි හරි GitHub එකේ pipeline එක ලියුවට පස්සේ මේ තියෙන්නේ මම ලියපු pipeline set එකක්. හරි. මෙතනදී ඔයාලට පේනවා මම මේ run කරපු pipeline ටිකක්. ඒ කියන්නේ මගේ pipeline run වෙන්නේ ඔයා දන්නේ නැත්නම් ඔයා GitHub එකේ ඔයා දන්නවා දැන් මේකට GitHub ගැන ඔයා GitHub ගැන දන්නේ නැත්නම් ඔයා මගේ GitHub video series එක බලන්න මම එක මේ විදිහට print කරලා තියෙනවා. හරි. ඔයාලා GitHub එකකින් දැන් ඔයාලට දන්නවා branches create කරන්න. එතකොට branches create කරාට පස්සේ අපිට පුළුවන් මංගේ pipeline එක. මේ pipeline ලියද්දී කොහොමද ලියන්නේ? pipeline එක run වෙන්නේ මෙන්න මේ actions කියන tab එකේ. හරි. තේරෙන්නේ නැහැ මොකද මම දන්නවා ටිකක් අමාරුයි තේරෙන්නේ නැහැ. මොකද DevOps ඔයා ඉගෙන ගන්න ආසයි බට් ඒ දේවල් තේරෙන්නේ නැහැ. මොකද අපිට රිෆර් කරගන්න ගොඩක් තැන් නැහැ. හරි. අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද pipeline එක ලියන්නේ. දැන් ඔයාලට දන්නවා ඇයි අපි pipeline එක ලියන්නේ කියලා. ඒකට අපිට manually කරගන්න දේවල් තියෙනවා නම් ඒවා අපි automated කරගන්න try කරන්න. as example මම ආයෙත් කියන්නම් මේ ඔයාලට පේනවා මගේ branches
මගේ රෙපෝ එක ඇතුලේ බ්‍රාන්චස් තුනක් තියෙනවා. එකක් තියෙනවා මේ අනිත් එක දනිරු අනිත් එක ඩේ. හරි. එතකොට මම සාමාන්‍යයෙන් මගේ ප්‍රොඩක්ෂන් ගිහලා තියෙන තමයි ඩිප්ලොයිමන්ට් එක විදිහට ගිහලා තියෙන්නේ මේන් සයිට් එක. එතකොට ප්‍රොඩක්ෂන් කියලා මේන් කියන්නේ මම හොස්ටිං කරලා තියෙන මේන් බ්‍රාන්ච් එක. එතකොට අපිට එකපාර මොනවා හරි චේන්ජස් කරනවා නම් ඒවා මේන් එකට දාන්න බෑ. අපි චෙක් කරලා බලන්න ඕනේ ප්‍රොඩක්ෂන් බිල්ඩ් එරර්ස් එනවද? හැමදේම බලලා චෙක් කරලා බලලා තමයි අපි ප්‍රොඩක්ෂන් එකට දාන්නේ. හරි. එතකොට මම මුලින්ම චේන්ජ් කරන්න මගේ දඬු කියන බ්‍රාන්ච් එකේ තමයි අපි එඩිට් කරන්නේ. හරි ඒක එඩිට් කරනවා කමිට් කරනවා දඬු කියන බ්‍රාන්ච් එකට. එතනින් පස්සේ මම කරන්නේ මගේ සේෆ්ට් එක through ඔයාලගේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක ඔයාලගේ ඕන් ප්‍රොජෙක්ට්ස් කරද්දි මෙන්න මේ ෆ්ලෝ එක යූස් කරන්න. එතකොට ඔයාලට කෝඩ් ටික සේෆ්ලි හැන්ඩල් කරගන්න පුළුවන්. හරි. එතකොට මගේ බ්‍රාන්ච් එක කමිට් කරලා මම කරන්නේ ඩෙවලොප්මන්ට් කියන බ්‍රාන්ච් එකට දානවා. ඩෙවලොප්මන්ට් බ්‍රාන්ච් එකෙන් මම ටෙස්ට් කරනවා මගේ කෝඩ් එක සක්සස්ද නැද්ද කියලා. ආයි ටෙස්ටිං පර්පස් එකකට තමයි ඩෙවලොප්මන්ට් එකට දාන්නේ. ඒක ඔයාලගේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක කරද්දී ඔයාලා යාළුවන්ගේ ප්‍රොජෙක්ට් බ්‍රාන්චස් තියෙනවා නම් ඒ බ්‍රාන්චස් ඩෙවලොප්මන්ට් එකට දාන්න. එතනින් ඉන්ටග්‍රේට් කරගෙන මේන් එකට නැවිගේට් වෙන විදිහට හදාගන්න. හරි. එතකොට මම දැනුණු කියන බ්‍රාන්ච් එකෙන් ඩෙවලොප්මන්ට් එකට දැම්මට පස්සේ දැන් මෙතනදී මම සිම්පල් එක්සැම්පල් එකක් ගන්න. ඩෙවලොප්මන්ට් එකට දැම්මට පස්සේ ඩෙවලොප්මන්ට් එකේදී මගේ පයිප්ලයින් එක රන් වෙලා බලනවා. බිල්ඩ් එරර්ස් තියද? බිල්ඩ් එරර්ස් නැත්නම් එයා ඔටෝමේටඩ් වෙලා මේන් එකට එනවා. එතකොට මම කරන්නේ බ්‍රාන්ච් එකකින් මගේ බ්‍රාන්ච් එකකින් PR එකක් දාන විතරයි ඩෙවලොප්මන්ට් එකට. ඔයාලට පේනවා එතකොට ඉතුරු ප්‍රොසෙස් එක මම බිල්ඩ් ප්‍රොඩක්ෂන් යනකම් ප්‍රොසෙස් එකම යන්නේ පයිප්ලයින් එක through. ඔයාලට තේරෙනවා එතකොට දැන් ඔයාලට මම හිතනවා දැන් තේරෙනවා ඇති කියලා මේ පයිප්ලයින් යූස් කරන එකේ chance එක. නැත්නම් මැනුවලි කරන්න ගියා නම් මේක ගොඩක් අමාරුයි. හරි. මම නම් මේ විදිහට කෝඩ් එකක් ගන්න. හරි. අපි ඔයාගේ පළවෙනි පයිප්ලයින් එක මේ විදිහට ලියන්න යන්නේ. මම මේ විදිහට අලුත් ටර්මිනල් එකක් ඕපන් කරගන්නවා. හරි. 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 දැන් මම පයිප්ලයින් එක ලියන්න කලින් මම මේ පයිප්ලයින් එක ලියන්නේ GitHub එකට. එතකොට GitHub එකට පයිප්ලයින් ලියද්දී එක විදියක් තව GitLab මම ගොඩක් mostly use කරන GitHub නිසා මම පයිප්ලයින් එක ලියන්න කියලා දෙන්නේ ඔයාලට GitHub එකට. හරි. දැන් ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි දැන් ඔයාලේ කෝඩ් එක මේ ඇවිල්ලා මගේ normal white react project කෝඩ් එකක් තියෙන front end වලට හදපු කෝඩ් එකක්. දැන් මට ඕනේ මේකට pipeline එකක් generate කරගන්න. හරි. එහෙනම් අපි කොහොමද pipeline එකක් create කරගන්නේ කියලා මේකෙන් බලමු. හරි. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. හරි. දැන් අපි මුලින්ම අපි ක්‍රියේට් කරගන්න ඕනේ ෆෝල්ඩර් එකක්. මෙන්න මේ අපේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක ඇතුලේ ක්‍රියේට් කරගන්න ඕනේ .github කියලා ෆෝල්ඩර් එකක්. හරි. ඔයාලා ෆයිල් ක්‍රියේට් කරගන්න යූස් කරන්නේ ටර්මිනල් එක නම් ඔයාලා ගහන්න පුළුවන් mkdir ඔයාලගේ අපේ ෆෝල්ඩර් එක නේම් එක මම කිව්වා .github කියලා. එතකොට මෙයා මේ විදිහට ක්‍රියේට් කරන ෆෝල්ඩර් එකක්. ඔයාට එහෙම ඔයා කැමති නැත්නම් ටර්මිනල් එක යූස් කරන්න මම රිකමන්ඩ් කරන ටර්මිනල් යූස් කරලා ඔයාලා ක්‍රියේට් කරන්න. ඔයා කැමති නැත්නම් ඔයාට පුළුවන් මෙතනදී මෙන්න මේ පේනා වගේ මම Visual Studio එකේ පේනා වගේ ඔයාලා මෙතන new folder කියන එක select කරලා .github කියලා folder create කරගන්න. හරි. අපි .github කියලා folder create කරගත්ත පස්සේ ඒකේ ඇතුලේ අපි ඒ folder එක ඇතුලට move වෙන්න ඕනේ. එතකොට මම terminal එක ඇතුලෙන් move වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? cd.github කියලා මේ විදිහට දෙන්න ඕනේ. එතකොට යා navigate වෙනවා. cd ඔයාලා දැන් direct එක පේනවා. මෙන්න මේ folder එක ඇතුලේ .github කියන folder එක තමයි යන්නේ. හරි. මෙන්න මේ folder එක ඇතුලේ අපි හදන්න ඕනේ workflows කියලා folder එකක්. හරි. එතන මම ආයෙත් create කරනවා. මම මේක clear කරගන්න. හරි. මම folder එකක් හදනවා ආයෙත් workflows කියලා. හරි. මෙතනදී මම ඔයාලට කලින් කිව්වා වගේ ඔයාලා කැමති නැත්නම් මෙතනින් create කරගන්න. ඔයාලට පුළුවන් මෙතනින් මෙන්න මේක select කරලා මෙතනින් new folder එක click කරලා ඔයාගේ folder name එක දෙන්න. එතකොට මේ විදිහටමද හැම එකේම දෙන්න. ඔව් මෙන්න මේ folders ටික අනිවාර්යෙන් දෙන්න. එතකොට මේ .github කියන එක ඇතුලේ workflows කියන එක ඇතුලේ තමයි අපේ pipelines ඔක්කොම ලියන්නේ. හරි. මෙතනදී හරි. දැන් මම ඔයාලට දැන් තේරෙනවා කොහොමද pipeline එක folder structure එක හදාගන්නේ කියලා. එතන මේ workflows කියන folder එක ඇතුලේ තමයි ඔයාගේ pipeline ඔක්කොම දේවල් write කරන්නේ. හරි. මම මෙතනදී file එකක් හදාගන්නවා. මම ඔයාලා කැමති විදියට ගොඩක් කට්ටිය ආසයි මෙන්න මෙතනින් use කරන terminal use කරන. මම මෙතනදී හරි. මෙතනදී මම workflows කියන file එක ඇතුලේ මම හදාගන්න අලුත් file folder එක ඇතුලේ file එකක් හදාගන්නවා. හරි. file එක හදාගන්නේ කොහොමද? ෆයිල් එක ඇතුලේ මම ඔයාලට ඕන name එකකින් ෆයිල් එක දෙන්න මම මෙතන ෆයිල් name එකක් දෙනවා automach daniru
ඩොට් අනිවාර්යෙන්ම ෆයිල් එකේ ටයිප් එක YAML version YAML ටයිප් එකක් තියෙනවා නේද මම මේ විදිහට YML කියලා දෙනවා. හරි. හරි. දැන් මම ෆෝල්ඩර් එක නම් ෆයිල් එක නම් ක්‍රියේට් කරගත්තා. හරි. මෙතනින් එහාට ඔයාට ඇත්තටම ඔයාලා මේකටත් යූස් කරනවා මගේ AI යූස් කරනවා. මෙතනින් එහාට ඔයාලට කෝඩ් එක රයිට් කරන්න පුළුවන්. බට් මම දන්නවා ඔයාලා ChatGPT යූස් කරනවා. එතකොට ඔයාලා දැනටමත් Copilot එක යූස් කරනවා. මෙතනින් ඔයාලට මම දන්නවා Copilot එක යූස් කරලා ඔයාලට pipeline එක ලියා ගන්න පුළුවන්. ඒතකොට ඔයාලට කිව්වනම් pipeline එක ලියා ගන්න ලියලා දෙන්න කියලා. එයා pipeline එක ලියනවා. මම ඒ හින්දා මම ChatGPT ට කියලා pipeline එක ලියා ගන්නවා. හරි. මම ChatGPT එකට කියලා pipeline එකක් ලියාගත්තා. මම මේ pipeline එක මේකට replace කරගන්න. හරි. දැන් මම දන්නවා අනේ ඉතින් අපි දන්නේ නැහැනේ pipeline ලියන්න. දැන් pipeline ලියන්න කියලා දෙන්න නෑ මේ. හරි. මේවා pipeline ටික ලියලා දෙනවා easy. මම prompt එකක් විදිහට කිව්වොත් එහෙම ආට ඕනේ. මම අර වලට example විදිහට කියලා දුන්නා. කොහොමද මට ඕනේ මගේ branch එකෙන් මේ dev එකට දැම්මට පස්සේ build ටික build files build success වෙනවද කියලා බලලා build එක success නම් main එකට automated කරන්න කියලා. ඔයාලට ලියන්න ChatGPT හරි ඔයාගේ Copilot හරි කියන්න මට pipeline එකක් ඕනේ. මම මගේ branch එකෙන් dev branch එකට දාද්දි dev branch එකට හරි වගේ branch එකට දාද්දි ඒක build එක success නම් automated නම් main එකට වැටෙන විදියට. හරි. මම ලියාගත්ත pipeline එක explain කරන්න. හරි. මෙතනදී මේ name කියලා කියන්නේ ඔයාගේ pipeline name එක. එතනින් පස්සේ තමයි මෙතන මෙන්න මේ part එක තමයි අපිට mainly දැනගන්න ඕන දේවල් තියෙන්නේ. මෙතනදී මේ pipeline එක කියන්නේ මම push එකක් ගැහුවොත් එහෙම dev එකට ඒ කියන්නේ මගේ ඕනම branch එකක දාලා push එකක් ගැහුවොත් dev එකට මොකද වෙන්නේ? ඒ PR එකක් වදින්න කියලා කියනවා මම dev එකෙන් main එකට මේ ඇල automated system automated එන ටික. එතකොට මම මෙතනදී permissions දීලා තිනවා write කරන්න. හරිනේ. මම මගේ dev එකට දැම්මට පස්සේ build එක success නම් ඒක අනිවාර්යයෙන්ම main එකට යන්න බෑ. main එකදී අනිවාර්යයෙන්ම write කරන්න ඕනේ. හින්දා permissions දීලා තිනවා. එතකොට මේ යටින් jobs කියලා තියෙන්නේ pipeline එක check කරනවා යා setup කරන node.js ටික ඊට පස්සේ node.js එක යා check install කරන dependencies ටික එතනින් පස්සේ එයා build එයා මොකද කරන්නේ run build කියලා command එක ගහලා එයා බලනවා මේ build එක success ද build එක success නම් එයා dev එකෙන් main එකට if success එයා මොකද කරන්නේ automated කරනවා අපේ main branch එකට. හරි. මේ තමයි අපි ලියපු pipeline එක. එතන මම ඔයාලා දැන් තේරෙනවා pipelines කොහොමද ඇයි මේ pipelines කියන්නේ. මෙතනදී මම pipelines ලියන A to Z කියලා දෙන්නේ නැහැ. මොකද මම මෙතනදී pipeline එක ලියන විදිහට නෙමෙයි ඔයාගේ code එකේදී pipeline එකේ ඉන්නේ. ඒක difference වෙනවා එකින් එක code එකට. එතකොට ඔයා just ඔයාගේ Copilot එක ChatGPT use කරලා pipeline එක මේ විදිහට කියලා හැබැයි write කරා කියලා pipeline එක ලියුවා කියලා කවදාවත් pipeline එක success වෙන්නේ නැහැ. මේක success වෙනවා but එකපාර success වෙන්න ගෙන් එකම success වෙනවම කියලා අපිට කියන්න බෑ. ඒත් ඔයාලා අනිවාර්යයෙන්ම මේ GitHub folder එක ඇතුළේ workflows කියන folder එක ඇතුළේ තමයි මේවා මේ විදිහට file එක හදා ගන්න ඕනේ. හරි. මම මේක commit කරගෙන ඉන්න. හරි. මම මේ විදිහට at my pipeline කියලා commit කරගෙන ඉන්නම් මගේ branch. ඔයාලට දැන් මෙතනදී display වෙනවා මගේ branch එකට තමයි මෙයා මේ මගේ branch එකට තමයි මෙයා මේ විදිහට commit නැත්නම් pipeline එක write කරේ. හරි. හරි. මෙතනින් එහාට හරි. මම දැන් මේක push කර ගන්නවා මේ විදිහට. හරි. push කරලා. හරි. දැන් මේක මගේ origin එකේ තියෙන origin එකේ කියලා කියන්නේ මොකද්ද? මගේ browser එකේ තියෙන GitHub එකට මගේ branch එක update වෙලා තියෙන. අපි let's check කරලා බලමු. හරි. හරි. දැන් main branch එකේ update එකක් කරලා නැහැ වන්නවා එක. ඊට කලින් මම මගේ branch එකට move වෙනවා. හරි. බලමු අපි update එක වෙලා තියෙනවා. හරි. update එක වෙලා තියෙන්නේ. update එක වෙලා තියෙන්නේ දැන් විනාඩියකට කලින් commit එක කරලා තියෙනවා. හරි. එහෙනම් මම ඔයාලට කිව්වා නේද workflow එකක්.
මගේ බ්‍රාන්ච් එකෙන් ඩෙව් එකට දැම්මට පස්සේ පයිප්ලයින් එක රන් වෙනවා. පයිප්ලයින් එක රන් වෙලා ඒක ඔටෝමේටඩ් වෙලා මේන් එකට එනවා. හරි. දැන් මොකද්ද අපි කරන්නේ? අපි යනවා PR එකක් ක්‍රියේට් කරන්න. ඔයාලා දන්නවා දැන් PR කියන්නේ PR pull request එකක් කොහොමද දාන්නේ? අයි අපි pull request දාන්නේ මේ දේවල් මම මගේ GitHub video series එකේ දේවල් කියලා දීලා තිනවා. ඔයාලා බලන්න නැත්තම් ඒ videos ටිකත් බලලා ඉන්න. හරි. මම මේ විදිහට new pull request කියන එක දීලා මම මොකද්ද select කරන්නේ? මම දානවා මගේ branch එකෙන් dev එකට. හරි. මගේ branch එකෙන් dev එකට දැම්මට පස්සේ හරි. දැන් එයා කියනවා changes ටිකක් තියෙනවා කියලා. හරි. මම create pull request කියන එක දෙනවා. ඊට පස්සේ මම ලියනවා pull PR එකේ add my pipeline කියලා. හරි. දැන් අපි බලමු අපේ pipeline එක run වෙනවද කියලා. හරි. මෙන්න මේ විදිහට අපේ දැන් එයා අපේ PR එක run වෙන ගමන් තියෙන්නේ. හරි. අපි බලමු check කරලා අපේ PR එක වැඩද කියලා. හරි. ඔයාලට මෙතනදී පේනවා pipeline එක run වෙනවා. ඒ කියන්නේ මෙයා build කරගන්නවා ඒ අපේ pipeline එක. දැන් මෙතනදී දැක්කද මෙතනදී එයා automatedly build කරගත්තා. එතනින් එහාට එයා build එක success වෙච්ච නිසා merge කරා. මෙතනදී අපි merge කරේ නෑ. ඔයා දැක්කම මම merge කරේ නෑ. අපි බලමු ඇත්තට මේක build එක success වෙලාද කියලා. මේ තියෙන්නේ මම add my pipeline කියලා දාගත්ත මගේ pipeline එක. බලමු අපි ඇතුළට ගිහලා මේක වෙන නව කියලා. හරි. එතනදී ඒ build එක success වෙලා තියෙනවා. අපි ඒක ඇතුළට ගිහලා බලමු කොහොමද වෙලා තින්නේ මේ steps හැම එකක්ම ඒකෙදි success වෙලා තියෙනවා. ඒක නිසා තමයි pipeline එක වැඩ කරලා තියෙන්නේ. එතකොට මගෙන් කිසිම merge commit merge එකක් ගැහුවේ නැහැ. dev එකට ගිහලා ඒක success වෙච්ච නිසා තමයි build එක success වෙච්ච නිසා තමයි ඒක ගිහලා main එකට pipeline එක success වෙලා merge උනේ. එතකොට merge වෙනවා කියලා කියන්නේ අපි දැම්මේ මම ඔයාලා දැක්කා මම දැම්මේ මගේ branch එකෙන් dev එකට බලමු අපි dev එකෙන් ඇවිල්ලා තියෙනවද main එකට කියලා. හරි. මේ විනාඩියකට කලින් update වෙලා තියෙනවා. ඒ කියන්නේ pin auto merge from the dev after successfully built. හරි. ඒ කියන්නේ අපේ pipeline එක 100% work කරනවා. ඒ කියන්නේ build එක success වුණොත් එහෙම එයා automated වෙලා main එක update කරගන්න. මේක update කරා කියන අපේ production තියෙන code එක, ඒ කියන්නේ production තියෙන අපේ website එක automatically update වෙනවා. මේක ඉතාලම safe way එකක්. මේ DevOps engineers වලට නැත්නම් DevOps ඉගෙන ගන්න ආස කට්ටියට ඔයාලා try කරලා බලන්න. ඔයාලගේ productions නැත්නම් ඔයාලගේ projects වලට pipelines ඉදලා එතකොට ඔයාලගේ වැඩ ටික easy වැඩ ඉක්මනට කරගන්න පුළුවන්. මේ manually කරනට වඩා ගොඩක් safe මේ pipeline use කරලා කරන දේවල්. හරි. ඔයාලා තවත් දවසක අලුත් වීඩියෝ එකක් එකතු වෙලා එනකම් මම අද නවතිනවා. මේ වීඩියෝ එක දන්නේ නැති කට්ටිය share කරන්න. අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කට්ටියට වීඩියෝ එක share කරලා like කරලා comment කරලා ඊළඟ වීඩියෝ එකක් එකතු වෙලා ඉන්න. Thank you.